හරි. අද සාකච්ඡා කරන්න හදන්නේ ඕගොල්ලන්ට අවසානයේටම ලබා දීපු ෆුල් පේපර් එකේ MCQ කොටස. එතකොට අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳගෙන ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. පළවෙනියටම අහලා තියෙනවා පළමු ආචයන ක්‍රමලේඛය කියලා. එතකොට පළමු ආචයන ක්‍රමලේඛය විදියට සැලකන්නේ ප්‍රායෝගිකව ආචයන ක්‍රමලේඛ භාවිත කළ පරිගණකයක් විදියට සැලකන්නේ EDSAC කියන පරිගණකය. එතකොට අපිට පළවෙනි එකට පිළිතුර විදියට මේ EDSAC කියන එක ගන්න පුළුවන්කම තියෙනවා. පළමු ස්වයංක්‍රීය පරිගණකය. එතකොට පළමු ස්වයංක්‍රීය පරිගණකය වෙන්නේ පළමු ස්වයංක්‍රීය පරිගණකය විද්‍යුත් යාන්ත්‍රික යුගයේදී මාක් 1 තමයි පළවෙනි ස්වයංක්‍රීය පරිගණකය වෙන්නේ. මේක හදනවා මහාචාර්ය හෝවර්ඩ් ඒකන් එයාගේ යාළුවෝ ටිකත් එක්ක හාර්වර්ඩ් යුනිවර්සිටි එකේදී මෙන්න මේ මාක් 1 කියන පරිගණකය හදනවා. මේකට අපි තව නමක් කියනවා. ඒ නම තමයි ස්වයංක්‍රීය අනුක්‍රමීය පාලන ගණක යන්ත්‍රය කියලා. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය විදියට අපෙන් අහනවා පද්ධතියක් පිළිබඳව ඉගෙනීම පහසුම වන්නේ කියලා. එතකොට ඍජු ස්ථාපනයේදී පහසුවෙන් ඉගෙන ගන්න බෑ. මොකද ක්ෂණිකව පද්ධතිය දානවා. ඒ නිසා ඒ පිළිතුර වැරදි. එතකොට අවදි ස්ථාපනයේදී පද්ධතියේ කොටසින් කොටස හරි සම්පූර්ණ පද්ධතියේ කොටසින් කොටස ලැබෙන හින්දා අවදි ස්ථාපනයේදී මේක ගන්න පුළුවන්. පද්ධතිය පිළිබඳව පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ප්‍රශ්න පොඩි වර්ධීමක් තියෙනවා. අධීරමය ස්ථාපනයයි කියන්නේ අවදි ස්ථාපනයකින්දා ඒ පිළිතුරත් අපිට බාර ගන්න පුළුවන්. සමාන්තර ස්ථාපනයේදී එහෙම හැකියාවක් ලැබෙන්නේ නැහැ. පද්ධති දෙකම එකවර ස්ථාපනය කරන නිසා සම්පූර්ණ පද්ධතියම ස්ථාපනය කරන නිසා ඉගෙන ගන්න ඉතින් කොහොමත් මුළු පද්ධතියම ඉගෙන ගන්න වෙන හින්දා ටික කාලයක් ගත වෙනවා. එතකොට නියම ස්ථාපනයේදී සිද්ධ වෙන්නේ සම්පූර්ණ පද්ධතිය භූගෝලීයව එක ස්ථානයකට දාන එකයි. එතකොට සම්පූර්ණ පද්ධතියම දාන හින්දා එක ස්ථානයකට දැම්මට අපිට ඉගෙනීම පහසු වෙන්නේ නැහැ. එතකොට අවදි ස්ථාපනයේ ඉගෙනීම පහසු වෙන්නේ මොකද? පද්ධතියේ කොටසක්. හරි පද්ධතියේ කොටසක් මුලින්ම ස්ථාපනය කරනවා. හරි ඊට පස්සේ තමයි ඊළඟ කොටස ස්ථාපනය කරන්නේ. එතකොට අපිට කොටසින් කොටස පැහැදිලිව ඉගෙන ගැනීමට හැකියාවක් ලැබෙනවා. හරි ඊළඟට අපි බලමු අපේ හතරවෙනි ප්‍රශ්නේ. එතකොට මේකේ පිළිතුර විදියට 2යි 3යි දෙකම ගන්න පුළුවන්. එතකොට හතරවෙනි ප්‍රශ්නේ විදියට අපිට සලකන්න පුළුවන් පද්ධති පරීක්ෂාව පිළිබඳ අසත්‍ය වන්නේ. හරි ඒකක පරීක්ෂාව පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කරයි. ඒකක පරීක්ෂාව සිද්ධ කරන්නේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් කියන එක වැරදි. ඇයි ඒකක පරීක්ෂාව නිතරම සිද්ධ කරන්නේ මෘදුකාංග ඉංජිනේරුවරයා විසින්මයි. එතකොට පරීක්ෂණ කණ්ඩායමක් දාන්නේ නැහැ. එතකොට ඒකක පරීක්ෂාව පරීක්ෂණ කණ්ඩායමක් විසින් සිදු කරයි කියන එක වැරදි. කාලමංජුසා පරීක්ෂාවේ කේතය ගැන නොසලකයි. කාලමංජුසා පරීක්ෂාවේ කෝඩ් එක හොයන්නේ නැහැ. කෝඩ් එක ගැන හොයන්නේ සේත මංජුසා පරීක්ෂාවේදී. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව සිද්ධ කරන්නේ ඔව් ඇත්තටම සේවා යෝජකයා සමග තමයි. පරීක්ෂණ සිද්ධ ලියන්නේ පද්ධති පරීක්ෂණාධීරය නෙවෙයි. පද්ධතිය සැලසුම් කරනකොටම අපි පරීක්ෂණ සිද්ධ ලියන්න ගන්නවා. එතකොට පද්ධති කේතකරණය කරනකොට ඒ සිද්ධි ගැන සලකා බලනවා. ප්‍රතිග්‍රහණ පරීක්ෂාව තමයි අන්තිමටම සිදු කරන පරීක්ෂාව. ඒක හරි. ක්ලයන්ට් එක්ක නැත්නම් සේවා යෝජකයාත් එක්ක සිද්ධ කරන පරීක්ෂාව ප්‍රතිග්‍රහණ පරීක්ෂාව කියලා අපි හඳුන්වනවා. භූතාර්ථයක් සාමාන්‍යයෙන් DFD වල ඍජු කෝණාශ්‍රයකින් පෙන්වයි. භූතාර්ථයක් ER වල ඍජු කෝණාශ්‍රයකින් පෙන්වුවාට DFD වල පෙන්වන්නේ බාහිර භූතාර්ථයක් රවුමකින් එලිප්සයකින් සම්බන්ධතා රොම්බසයකින් පෙන්වයි. සම්බන්ධතා කියලා එකක් DFD වල අපි අඳින්නේ නැහැ. සම්බන්ධතා ER වල නම් රොම්බසයකින් පෙන්නනවා. බාහිර භූතාර්ථ දෙකක් අතර ඍජු සම්බන්ධතාවයක් සම්බන්ධ වේ. බාහිර භූතාර්ථ දත්ත ගබඩා සමග ඍජු සම්බන්ධ වේ. කියන්නේ බාහිර භූතාර්ථ මෙහෙම දත්ත ගබඩා එක්ක සම්බන්ධ වෙන්න දෙන්න බෑ. ඒක වැරදි. දෙන්නේ නෑ එහෙම. දත්ත ගබඩා දෙකක් අතර ඍජු දත්ත ගැලීමක් සිදුවේ නෑ. කිසිසේත් දත්ත ගබඩා දෙකක් අතර ඍජුව දත්ත ගලන්නේ නෑ DFD වල. මෙහෙම දත්ත ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ.
බාහිර භූතාර්ථ දෙකක් අතර ඍජු සම්බන්ධතා ඇත. ඔව්. බාහිර භූතාර්ථ දෙකක් අතර සම්බන්ධතා තියෙනවා. ඍජුව වෙන සම්බන්ධතා. මේවා අපි දක්වන්නේ කඩ ඉරි භාවිතයෙන්. එතකොට පිළිතුර විදියට අපිට අංක 5 ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට ওই විදියට තමයි පස්වෙනි ප්‍රශ්නේ පිළිතුර ඔයාලට ලැබෙන්නේ. හරි. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 තියෙනවා වස්තු නැඹුරු ක්‍රමවේදයේ ලක්ෂණයක් නොවන්නේ වස්තු නැඹුරු ක්‍රමවේදයේ ලක්ෂණයක් නොවන්නේ සංක්ෂිප්තකරණය වස්තු නැඹුරු ක්‍රමයේ ලක්ෂණයක් සංක්ෂිප්ත කරනවා කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක සංකීර්ණත්වය හංගනවා කියන එක සංක්ෂිප්ත කරනවා එන්කැප්සුලේෂන් වියුක්තිකරණය ඇබ්ස්ට්‍රැක්ෂන් කියන්නේ වස්තු නැඹුරු ක්‍රමයේ ලක්ෂණයක්. හැබැයි normalization ප්‍රමතකරණය කියන්නේ database වලදී අපි පාවිච්චි කරන එකක්. වස්තු නැඹුරු ක්‍රමවේදයෙන් ඕනේ නැහැ. ප්‍රවේණිය කියන්නේත් inheritance කියන්නේ මාතෘ වස්තුන්ගේ සියලු ලක්ෂණ දුහිතෘන්ට ආවේනික වීම. ප්‍රවේණිය කියන්නේත් වස්තු නැඹුරු ක්‍රමයේ ලක්ෂණයක්. එතකොට මෙතනින් තියෙන ඒ වගේ C කියන ප්‍රමතකරණය කියන එක වස්තු නැඹුරු ක්‍රමයේ ලක්ෂණයක් නෙවෙයි. එතකොට පිළිතුර විදියට අපිට C පමණක් සත්‍ය වෙයි කියන එක ගන්න පුළුවන් කමක් අනිවාර්යෙන්ම තියෙනවා. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්න කිහිපයට යමු. හරි. එතකොට ඊළඟ පිටුවට වාට යන්න වෙනවා. ඊළඟ පිටුවේ ජාලකරණයේදී සත්‍ය වන්නේ කියලා තියෙනවා. ජාලකරණයේදී සත්‍ය වන්නේ. එතකොට පළවෙනි A කියලා වාට දීලා තියෙනවා. සෑම ස්විච් එකකටම ජාල කිහිපයක් සම්බන්ධ විය හැකිය. සෑම ස්විච් එකකටම ජාල කිහිපයක් සම්බන්ධ විය හැකිය. ස්විච් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ජාල සම්බන්ධ කරන්න නෙවෙයි පරිගණක සම්බන්ධ කරන්න. නමුත් L3 ස්විච් වලට නම් ජාල සම්බන්ධ කරන්න පුළුවන්. ජාල සම්බන්ධ කරන්න පුළුවන්. layer 3 එකේ තියෙන ස්විච් වලට. හැබැයි සෑම ස්විච් එකකට කියපු නිසා මේක වැරදි. සෑම ස්විච් එකකටම කෙවෙනි එකක් පමණක් ඇත. නෑ ස්විච් එකක් කියනකොට කෙවෙනි කිහිපයක් තියෙනවා. ඒකනේ ස්විච් එකක් කියන්නේ. එතකොට ස්විච් එකෙන් පරිගණක කිහිපයක් ස්විච් කරන්න සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ කෙවෙනි කිහිපයක් තියෙනකොට. මංහසුරුවකට ජාල අතර සම්බන්ධ කළ හැකිය. මංහසුරුවකට ජාල අතර සම්බන්ධතාවය ඇති කරන්න තමයි මංහසුරුවක් ගන්න. එතකොට නිවැරදි පිළිතුර විදියට අපිට C පමණක් සත්‍ය වේ. අංක 5 දක්වන්නට පුළුවන් හැකියාවක් තියෙනවා. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අංක 8 පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ බහුගුණ උපලක්ෂයක් යනු අගයන් රාශියක් ඇති උපලක්ෂයක්ය. බහුගුණ උපලක්ෂයක් යනු අගයන් රාශියක් ඇති උපලක්ෂයක්ය. එතකොට මේක ගත්තම නිකන් ඇත්තටම හරි වගේ හිතුණට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. බහුගුණ උපලක්ෂයක ඔයාට හිතෙන්න පුළුවන් ටෙලිෆෝන් නම්බර් එක බහුගුණ උපලක්ෂයක්. හරි. ටෙලිෆෝන් නම්බර් එක බහුගුණ උපලක්ෂයක්. ඒකේ අගයන් රාශියක් තියෙනව නේද කියලා. නෑ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. සෑම උපලක්ෂයකටම අගයන් රාශියක් තියෙනවා. දැන් ඔයා හිතන්න නේම් කියලා ගත්තත් එතකොට එක එක නම් ගොඩක් නේම් කියන උපලක්ෂයකට තියෙනවා. හරිද? එතකොට බහුගුණ උපලක්ෂයක් වෙනකොට ඔයාට පොඩ්ඩක් හිතන්න වෙනවා මෙන්න මේ එක පුද්ගලයෙකුට අදාළව දත්ත ගොඩක් තියෙනවා. ඒ කියන්නේ එක පේලියකට අදාළව දත්ත ගොඩක් තියෙනවා. එහෙම නැත්නම් එක උපලක්ෂයානයකට අදාළව දත්ත ගොඩක් තියෙනවා. අපි ටෙලිෆෝන් නම්බර් එක සැලකුවොතින් අපිට කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම. එක පුද්ගලයෙකුට අදාළව දුරකථන අංක රාශියක් ඇත. අන්න එතකොට තමයි බහුගුණ උපලක්ෂයක් වෙන්නේ. නැතුව මේ ශේෂ්ත්‍රයකට අදාළව දත්ත රාශියක් හැම එකකටම තියෙනවා. ඔයාට පැහැදිලි නේම් කිව්වත් නම් ගොඩක් තියෙනවා. හරි අපි පැහැදිලිව කියන්න ඕනේ එක පේලියකට අදාළව එහෙම නැත්නම් එක උපලැකියකට අදාළව උපලැකියානයකට අදාළව දත්ත රාශියක් තියෙන වෙලාවට තමයි අපි බහුගුණ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කමල්ට ටෙලිෆෝන් නම්බර් ගොඩක් තියෙනවා. හරි නැත්නම් වගුවේ කොහොමද ටෙලිෆෝන් නම්බර් ගොඩක් තියෙනවා. එතකොට එතන විශේෂ කර නැති නිසා ඒක අපිට වැරදි කියලා ගන්න වෙනවා. ප්‍රාථමික යතුරු not null අගයකි. ප්‍රාථමික යතුරක් කියන්නේ not null අගයක්. හිස් වෙන්න බෑ කිසි විටකක්. ඒක හරි. වයස සෑම විටම ව්‍යුත්පන්න උපලක්ෂයකි. ඒක වැරදි. DOB එකක් තිබුණොත් විතරයි වයස ව්‍යුත්පන්න උපලක්ෂයක් වෙන්නේ. ඒ කියන්නේ උපන් දිනයක් තිබුණොත් විතරයි වයස
ඔප්පු කළ හැකි උපලක්ෂයක් බවට පත් වෙන්නේ. හරිද? එතකොට මේකේ නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ අංක 4 B පමණක් සත්‍ය වේ කියන එක. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙටත් යමු. ඊළඟ ප්‍රශ්නේදී ගුණාත්මක දත්ත සමුදායක් නිර්මාණය පිළිබඳව සත්‍ය වන්නේ කියලා තියෙනවා. ගුණාත්මක දත්ත සමුදායක් නිර්මාණය පිළිබඳව සත්‍ය වන්නේ කියලා තියෙනවා. එතකොට බලන්න අනිවාර්යෙන් ප්‍රමතකරණය කළ යුතුයි කියලා එකක් නැහැ. ඒක වැරදි. ER සටහනක් අනිවාර්යෙන් කළ යුතුයි කියලා එකකුත් නැහැ. මොකද ප්‍රමතකරණය කරලා සාමාන්‍යයෙන් සිනාරියෝ එක එහෙම නැත්නම් ප්‍රශ්නය අරගෙන ප්‍රමතකරණය කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ER සටහනක් ඇඳලා ඒක මැපින් කරලා ගන්නත් පුළුවන්. එතකොට ওই ක්‍රම දෙකෙන් ඕන එකක් කරන්න පුළුවන්. එතකොට මේ දෙක අනිවාර්ය වෙන්නේ නැහැ ඒ අනුව. වගුවල නම් අතර හිස්තැන් ඇත. වගුවල නම් අතර හිස්තැන් තියන්න බෑ. ගුණාත්මක දත්ත සමුදායක දත්ත නැවත නැවත සම්බන්ධ වෙන්න බෑ. සමතිරික්ත වෙන්න බෑ. හැබැයි වගු අතර හොඳින් සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දත්ත හොඳට සංගත වෙන්න ඕනේ. එතකොට නිවැරදි පිළිතුර විදියට අපිට අංක 5 ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. ඊළඟට අපි යමු වෙනවා 10 වෙනි ප්‍රශ්නයට. 10 වෙනි ප්‍රශ්නේ පාට දැක්ක ගමන් තේරෙනවා වගු දෙකකින් දත්ත අරන් තියෙන්නේ. මෙතන පාට තේරෙනවා ස්ටුඩන්ට් සහ ස්පෝර්ට් වගුවෙන් දත්ත අරන් තියෙනවා. එතකොට ස්පෝර්ට් එක ක්‍රිකට් වෙන ළමයින්ගේ දත්ත ගන්නවා. හැබැයි මෙතන පොඩි අඩුවක් ඔයාට දක්නට ලැබෙනවා. මොකද්ද? මේ වගු දෙක අතර මොන වගු දෙකද? ස්ටුඩන්ට් සහ ස්පෝර්ට් යන වගු දෙක අතර ස්ටුඩන්ට් හා ස්පෝර්ට් යන වගු දෙක අතර සම්බන්ධතාවයක් දක්වලා නැහැ. සාමාන්‍යයෙන් අපි වෙයා ක්ලෝස් එකේ වගු දෙක සම්බන්ධ කරනවා මේ විදියට. සමහර වෙලාවට අපි හිතමු මෙතන ස්ටුඩන්ට් ID එකෙන් සම්බන්ධ කරා කියලා. student.sid සමානයි sport.sid ඔන්න ඔය විදියට. එහෙම නැත්නම් sport ID එකෙන් සම්බන්ධ කරා කියලා හිතමුකෝ. student. ඔයාට මතක ඇති spid එකක් තිබුණා නම් spid සමානයි sport.spid. එතකොට ඔන්න ඔහොම සම්බන්ධතාවයක් නැහැ. ඔහොම සම්බන්ධතාවයක් නැති වුණාම සිද්ධ වෙන්නේ මොකද්ද? ස්ටුඩන්ට් වගුවේ සෑම පේලියක්ම ස්පෝර්ට් වගුවේ සෑම පේලියකටම සම්බන්ධ වෙනවා. හරිද? එතකොට ස්ටුඩන්ට් වගුවේ සෑම පේලියක්ම ස්පෝර්ට් වගුවේ සෑම පේලියකට සම්බන්ධ වෙනවා. එතකොට නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැහැ. හරි? ස්පෝර්ට් වගුවේ සියලු විස්තර පෙන්නනවා කියන එක වැරදි. ස්ටුඩන්ට් වගුවේ සියලු විස්තර පෙන්නනවා කියන එක වැරදි. වගු දෙකේම ක්‍රිකට් ක්‍රීඩා කරන සිසුන්ගේ තොරතුරු ලැබෙන්නේ නැහැ. මෙහිම ID දෙක සම්බන්ධ වෙලා වගු දෙක සම්බන්ධ නොවුණු නිසා දෝෂ පණිවිඩයක් ලැබෙන්නේ නැහැ. සෑම වගුවකම පේලියක් සෑම වගුවක් සමගම සම්බන්ධ වෙලා නිවැරදි තොරතුරු නොලැබීමක් මෙතනදි සිද්ධ වෙනවා. එතකොට පිළිතුර විදියට ඔයාට අංක 5 ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නෙට ගියොතින් ඊළඟ ප්‍රශ්නය අහනවා මෙම සම්බන්ධය ශුන්‍ය ප්‍රමතකරණයේ පවතී. හරි, අපි බලමු. එතකොට මෙන්න මේක ස්ටුඩන්ට් කියන වගුවේ ස්ටුඩන්ට් ID එකක් තියෙනවා. නේම් එකක් තියෙනවා, ඒජ් එකක් තියෙනවා, සබ්ජෙක්ට් ID එකක් තියෙනවා, සබ්ජෙක්ට් එකක් තියෙනවා, සිටි එකක් තියෙනවා, ප්‍රොවින්ස් එකක් තියෙනවා. එතකොට එක ළමයේ සබ්ජෙක්ට් ගොඩක් කරනවානේ. එතකොට මේක ID එකෙන් විතරක්ම අයින්න බෑ. ඇයි? 0.1 කියලා සිසුවෙක් හිටියයි කියලා ඔයා හිතුවොත් එයා අපි හිතමු S1 කියන සබ්ජෙක්ට් එක කරනවා. එතකොට ආයේ 0.2 කියලා ළමයෙක් හිටියොත් එයා S2 කියන සබ්ජෙක්ට් එකක් කරනවා. එතකොට පුතේ මෙන්න මේ ID එකෙන් විතරක් මේකම අයින්න හැකියාවක් නැහැ. එතකොට එහෙනම් අපිට මේ වගුවේ පේලියක් අනන්‍යව හඳුනා ගන්න නම් අනිවාර්යෙන්ම ස්ටුඩන්ට් ID එක සහ සබ්ජෙක්ට් ID එක ප්‍රාථමික යතුරු ලෙස ගන්න වෙනවා. එහෙම ගත්තොත් අපිට පුළුවන් 0.1 S1 සබ්ජෙක්ට් එකට අදාළ රෝ එක. අන්න ඒ විදිහට අපිට ගන්න පුළුවන්.
එතකොට අපි සංයුක්ත ප්‍රාථමික අතුරක් තමයි මේකේ ප්‍රාථමික අතුර විදියට ගන්න. එතකොට ID එක සහ subject ID එක. එතකොට ඔයාලට පැහැදිලිව පේනවා මේ ID එක මත name එක රඳා පවතිනවා. මේ ID එක මත age එක රඳා පවතිනවා. මේ subject ID එක මත subject එක රඳා පවතිනවා. මේ subject ID එක මත city එක රඳා පවතිනවා. මේ subject ID එක මත province රඳා පවතිනවා. එහෙනම් මේ වගුව ආංශික පරායක්තතාවයක් තියෙනවා. මේ වගුවේ ආංශික පරායක්තතාවයක් තියෙනවා. ඇයි ආංශික පරායක්තතාවයක් තියෙන්නේ? ආංශික පරායක්තතාවයක් තියෙන්නේ ප්‍රාථමික යතුරේ කොටසක් මත රඳා පවතින තීරු තියෙන නිසා. ප්‍රාථමික යතුරේ කොටසක් මත රඳා පවතින තීරු තියෙන නිසා. එතකොට ආංශික පරායක්තතාවයක් තියෙන නිසා මේක තියෙන්නේ 1NF එකේ. 1NF එකේ. හරි මේක 2NF එකටපත් වෙලා නැහැ. මේක තියෙන්නේ 1NF එකේ. එතකොට මේකේ තව 1NF එකෙන් 2NF එකට දාන්න වගු වලට කඩන්න වෙනවා. ඊට අමතරව ඔයාට පේනවා මේ city කියන එක මත province එක රඳා පවතිනවා. එතකොට city කියන්නේ ප්‍රාථමික අතුරක් නෙවෙයි. වගුවක ප්‍රාථමික අතුරක් නොවන කෙනෙක් මත රඳා පවතින තීරු තියෙනවා නම් වගුවක ප්‍රාථමික අතුරක් නොවන කෙනෙක් මත රඳා පවතින තීරු තියෙනවා නම් ඒකට අපි කියනවා සංක්‍රාන්තික පරායක්තතාව කියලා. සංක්‍රාන්තික පරායක්තතාව කියලා කියනවා. එතකොට මෙන්න මේ වගුවේ සංක්‍රාන්තික පරායක්තතාවයකුත් තියෙනවා. එතකොට මේ වගුව ශුන්‍ය ප්‍රමතකරණයේ පවතී කියන එක වැරදි. සංක්‍රාන්තික පරායක්තතා කියන එක ඇත්ත. ඇයි සිටි සහ ප්‍රොවින්ස් අතර සංක්‍රාන්තික පරායක්තතාවයක් තියෙනවා. ආංශික පරායක්තතා නැත කියන එක වැරදි. මේ ID එක්ක subject ID එක්ක තියෙන්නේ ආංශික පරායක්තතාවයක් තමයි. මේ වගුව දෙවන ප්‍රමතකරණේ නෙවෙයි තියෙන්නේ පළවෙනි ප්‍රමතකරණේ. තුන්වන ප්‍රමතකරණෙත් නෙවෙයි තියෙන්නේ. එතකොට මේකේ නිවැරදි පිළිතුර ලෙස ඔයාට පැහැදිලිව අංක 2 ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. ඊළඟට අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නෙට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් student ID name age city කියලා වගුවක් තියෙනවා. student ID name age city කියලා වගුවක් තියෙනවා. SID SNAME සහ ID කියලා sport කියලා වගුවක් තියෙනවා. SID SNAME සහ ID කියලා. එතකොට ඔයාට පේනවා මෙන්න මේ student ගේ ID එක තමයි මේ පැත්තට ගිහිල්ලා තියෙන්නේ. හරි. එතකොට මෙතන වෙලා තියෙන්නේ ස්ටුඩන්ට් සහ ස්පෝර්ට් අතර සම්බන්ධය අපි සැලකුවොත් එහෙම ස්ටුඩන්ට් හා ස්පෝර්ට් අතර සම්බන්ධය අපි සැලකුවොත් එහෙම මොකද්ද වෙන්නේ ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික අතුර ස්පෝර්ට් වගුවට යනවා ෆොරින් කී එකක් විදියට ප්‍රයිමරි කී එක ෆොරින් කී එකක් විදියට යනවා එතකොට මෙන්න මේ නිසා අපිට කියත හැකි මෙන්න මේක තමයි මෙහෙට ගියේ ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික අතුර තමයි මේ ස්පෝර්ට් වගුවට ගියේ එතකොට ඒ නිසා අපිට කියත හැකි ස්ටුඩන්ට් වගුවේ ප්‍රාථමික අතුර ස්පෝර්ට් වගුවට ගියපු නිසා වන් පැත්තේ ප්‍රයිමරි කී එකක් තමයි මැපින් කරනකොට m පැත්තට ගෙනියන්නේ වන් පැත්තේ ප්‍රයිමරි කී එක තමයි අපි m පැත්තට ගෙනියන්නේ එහෙනම් මැපින් කරනකොට වෙන්නේ වන් පැත්තේ ප්‍රයිමරි කී එක m පැත්තට ගෙනියන එක එහෙමනම් ස්ටුඩන්ට් ස්පෝර්ට් අතර තියෙන්නේ one to many සම්බන්ධතාවයක් කියලා කියන්න පුළුවන් ඒ වගේම ඔයා දන්නවා one to one සම්බන්ධතාවයක් තියෙන හැම වෙලාවටම මොකද කරන්නේ ඕනම පැත්තකට ප්‍රයිමරි කී ගෙනහිල්ලා සම්බන්ධ කරන්න පුළුවන් many to many සම්බන්ධතාවයක් තියෙන වෙලාවට මොකද කරන්නේ many to many සම්බන්ධතාවයක් තියෙන වෙලාවට අලුතින් connection table එකක් ගහනවා එතකොට මෙතන තියෙන ස්ටුඩන්ට් සහ ස්පෝර්ට් අතර සම්බන්ධතාවය one to many වෙන්නත් පුළුවන් one to one වෙන්නත් පුළුවන් හැබැයි many to many වෙන්න බෑ. ඇයි many to many වෙන්න බැරි? many to many නම් ඔයාට මෙතන දක්නට ලැබෙන්න ඕනේ නව වගුවක් හැදෙනවා. එතකොට මේ අනුව ඔයාට පැහැදිලිව කියත හැකි ස්ටුඩන්ට් සහ ස්පෝර්ට් අතර සම්බන්ධතාවය one to many හෝ one to one කියලා. හරි නේද? හරි. ඊළඟ ප්‍රශ්නෙටත් යමු අංක 13ට. හරි. දැන් අපි අංක 13
යනවා. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පද්ධති පාඩමින්. ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පද්ධති පාඩමින්. පහත දක්වන පහත ඒවා අතුරින් දත්ත සමුදා ආදර්ශන ආකෘතියක්. එතකොට දියඇලී කියන්නේ මොන ආකෘතියක්ද? මේක පද්ධති පාඩමේ එන පද්ධති සංවර්ධන ආකෘතියක්. හරි. එතකොට ජාල කියන්නේ දත්ත සමුදා ආකෘතියක්. සම්බන්ධක කියන්නේ ඩේටාබේස් පාඩමේ අපි කතා කරන දත්ත සමුදා ආදර්ශන ආකෘතියක්. හරි. එතකොට දියඇලී ආකෘතිය මේකට අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට 13 වෙනි ප්‍රශ්නයට පිළිතුර ලෙස BC පමණක් සත්‍ය වේ කියන එක ගන්න පුළුවන්. BC පමණක් සත්‍ය වේ කියන එක ගන්න පුළුවන්. 14 ප්‍රශ්නය. Python ලැයිස්තුවක සත්‍ය වන්නේ ලැයිස්තුවකට ඕනෑම තැනකින් දත්ත වෙනස් කළ හැකිය. ඔව් ලැයිස්තුවක ඕනෑම තැනකින් දත්ත වෙනස් කරන්න පුළුවන්. අපි කිව්වා mutable කියලා. ලැයිස්තුවක සුචිය සඳහා නමක් යොදන්න පුළුවන්ද? බෑ. සුචිය සඳහා නමක් යෙදීම පුතේ සිද්ධ කරන්නේ ඩික්ෂනරි එකේ. ලැයිස්තුවක් නෙවෙයි වරහන් තුල දක්වන්නේ ටපල් එකක්. මතක ඇති ටපල් එකක් දක්වන්නේ වරහන් තුල. ඩික්ෂනරිය දක්වන්නේ එහෙම නැත්නම් සෙට් එක දක්වන්නේ සංගල වරහන් තුල. ලැයිස්තුව දක්වන්නේ කොටු වරහන් තුල. එකම දත්තයක් දෙවරක් තිබිය නොහැක නෑ. එකම දත්තයක් දෙවරක් තිබුණට අවුලක් නැහැ ලැයිස්තුවක. එකම දත්තයක් දෙවරක් තියෙන්න බැරි. මොකේද සෙට් එක. එකම දත්ත ප්‍රරූපයක දත්ත පමණක් තිබිය යුතුය. එහෙම ගැටලුවක් නැහැ. විවිධ දත්ත ප්‍රරූපවල උනත් දත්ත තියෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් තිබ්බා පැස්කල් එකේ. හරි. එතකොට මෙතනින් අපිට නිවැරදි පිළිතුර ලෙස අංක 1 ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. හරි. ඊළඟ ප්‍රශ්නය. තීරුකේතයක් තුල සාමාන්‍යයෙන් භාණ්ඩයක මිල ඇතුළත් කර තබයි වැරදි. තීරුකේතයක භාණ්ඩයක මිල නැහැ. තීරුකේතයේ කෝඩ් එකක් තියෙන්නේ. භාණ්ඩයේ නිෂ්පාදිත වර්ෂය නැහැ. කෝඩ් එකක් විතරයි තියෙන්නේ. ඒ කෝඩ් එක ස්කෑන් කරන එක තමයි වෙන්නේ. ඒ කෝඩ් එක ස්කෑන් කළා ඒකට අදාළ ඩේටාබේස් එකේ ප්‍රයිමරි කී එක සෙට් කරගෙන ඩේටාබේස් එකේ වගුවෙන් තමයි අදාළ තොරතුරු ටික හොයාගන්නේ. එතකොට භාණ්ඩය හඳුනා ගැනීමේ අංකය ඇතුළත් කර තබයි කියන එක ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ C පමණක් සත්‍ය වේ. C පමණක් සත්‍ය වේ. ඊට පස්සේ 16. හරි. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා බිටු අනුසාරිත මෙහෙයුමක්. ඔයාට මේ දෙක x0 මෙහෙයුමක් තියෙන්නේ. එතකොට 1.1 1.1 ආයෙ තියෙනවා 1.1 බිංදුවයි 1.1 ආයෙ තියෙනවා බිංදුවයි 1.4යි හරි ආයෙ තියෙනවා බිංදු 3යි 1.1 එතකොට x0 කියන්නේ පුතේ ඔයාලට මතක තියෙන්න ඕනේ හරි සමාන පද තියෙනවා නම් 1 සමාන පද තියෙනවා නම් 1 අසමාන පද තියෙනවා නම් සමාන පද තියෙනවා නම් 1 අසමාන පද තියෙනවා නම් බිංදු සමාන පද තියෙනවා නම් 1 අසමාන පද තියෙනවා නම් බිංදු එතකොට මෙතන සමාන පද 1 මේක සමාන පද 1 මේක සමාන පද 1 මෙතන අසමාන පද බිංදු අසමාන පද බිංදු හරි නැවතත් සමාන පද 1 සමාන පද 1 අසමාන පද බිංදු ආයම සමාන පද 1 අසමාන පද බිංදු. එතකොට බිංදුව ඉවත් කරලා දැම්මම 10යි 11යි බිංදු 2යි 1.3යි කියන මේ තුන්වෙනි පිළිතුර ඔයාට ගන්න පුළුවන්. එතකොට මෙතන හොඳට මතක තියාගන්න ඕන මොකද්ද? x0 ගේට් එකේදී සමාන පද 1 අසමාන පද බිංදු. සමාන පද 1 අසමාන පද බිංදු. හරි. ඊළඟට අපි 17 වෙනි ප්‍රශ්නෙට යමු. 17 වෙනි ප්‍රශ්නෙට යමු.
17 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ වගේ එකක්. එතකොට මේක දැක්කම ඔයාට යම් මතකයක් එන්න ඕනේ. හරි මේ මොකද්ද තියෙන්නේ කියලා. මේක ඔයාට සාමාන්‍යයෙන් අර half adder සහ full adder ගැන හදාarලා තියෙනවනේ. ඒක ඔප්පු කරා නම් මතකයි. එතකොට මේ තියෙන්නේ මොකද්ද කියලා ඔයා හිතුවොතින් ඔයාට හිතන්න පුළුවන් මේ තියෙන්නේ එක්සෝගේට් එකක් වගේ. ඇයි? එක්සෝගේට් එකයි කියන්නේ මොකද්ද කියන එක ඔයා half adder ඔප්පු කිරීමකදී කතා කරනවා. එතකොට මෙන්න මේ එක්සෝගේට් එකේදී සමාන පද කලින් අපි එක්ස්නෝ එකනේ කතා කරේ. සමාන පද නම් බිඳු අසමාන පද නම් 1. එතකොට මේක තමයි එක්සෝගේට් එක. XOB කියලා අපිට ලියන්න පුළුවන්. එතකොට මේක SOP වලට ලිව්වොත් SOP විදියට ලිව්වොත් A බා B මේක AB බා. එතකොට මේ XOගේට් එකට SOP එකක් දැම්මොත් A B බා ධන A බා B. හරි. එතකොට මේක සමාන වෙනව නේද? XOගේට් එකේ සමීකරණයට. ඒ කියන්නේ AXOB සමාන වෙනව නේද? මෙන්න මේ උඩ තියෙන AB බා ධන A බා Bට. එතකොට මෙතන තියෙන උඩ A බා B ධන A B බා සමාන වෙනවා AXOBට. එතකොට තුන්වෙනි එක තමයි අපිට උත්තරේ විදියට ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. එතකොට අපි 18 වෙනි ප්‍රශ්නෙට යමු. 18 වෙනි ප්‍රශ්නේ. 18 වෙනි ප්‍රශ්නේ තියෙනවා විශේෂඥ පද්ධතියක් විදියට සලකන්නේ මොකක්ද කියලා. එතකොට ඔයා දන්නවා විශේෂඥ පද්ධතියක තියෙන්න ඕනේ දෙන්නේ කෙලින්ම තීරණය. හරි තීරණ සහාය නෙවෙයි තීරණය දෙන්නේ. එතකොට මේවට විශේෂඥයෙකුගේ දැනුම ගබඩා කරලා තියලා artificial intelligence නැත්නම් AI පාවිච්චි කරලා විසඳුමක්ම ලබා දීම තමයි මේකෙදි සිද්ධ කරන්නේ. හරිද? එතකොට තීරණය තමයි ලබා දෙන්නේ. එතකොට මේකේ තීරණයක් ගන්න සහාය නෙවෙයි තීරණයම ලබා දෙන්නේ. එතකොට knowledge base එක විශේෂඥයෙකුගේ දැනුම ගබඩා කරනවා. ගබඩා කළා inference engine එකක් භාවිතයෙන් ඔයා අහන ප්‍රශ්නෙට නිර්මාණාත්මක පිළිතුරක් ලබා දෙනවා AI භාවිත කරමින්. එතකොට ATM වල මේක වැඩි භාවිත වෙන්නේ නැහැ. විශේෂඥ channel පද්ධතියක් කියන එක අර විශේෂඥ නම තියෙන හින්දා ගොඩක් ළමයි අරන් තිබ්බට ඒක වැරදි. ගුවන් යානා ආසන වෙන් කිරීමේ පද්ධතියකදී ඒක භාවිත වීම අඩුයි. මිනිස්සු ෂීට් එක බුක් කරන්න නිසා. හැබැයි වාහන දෝෂ හඳුනා ගැනීමේ පද්ධතියක වාහනයක දෝෂය කෙලින්ම හඳුනාගෙන උත්තරයම කියන හින්දා මේකෙදී කෘත්‍රිම බුද්ධිය එක්ස්පර්ට් නොලෙජ් එක පාවිච්චි වෙන හින්දා මේක විශේෂඥ පද්ධතියක්. ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන මාන පද්ධතියක් නැහැ. ඉතින් ඒක මිනිසාගේ රුධිරේ පීඩනය රෝගියෙකුගේ රුධිරේ පීඩනය රීඩ් කරලා දෙන එක කරන්නේ. එතකොට ඒකේ AI භාවිතාවක් වෙන්නේ නැහැ. එතකොට නිවැරදි පිළිතුර විදියට විශේෂඥ පද්ධතියක් විදියට අපිට පැහැදිලිව ගන්න පුළුවන් අංක 4 තියෙන පිළිතුර. හරි. ඊළඟට අපි 19ට යනවා ප්‍රමතකරණය පිළිබඳ සත්‍ය වන්නේ. හරි ප්‍රමතකරණය පිළිබඳ සත්‍ය වන්නේ කියලා තියෙන්නේ. එතකොට සංයුක්ත ප්‍රාථමික යතුරක් ඇති සෑම විටම ආංශික පරායක්ෂතාවයක් ඇත. එහෙම නෑ. අපි හිතමු මෙහෙම. දැන් මෙතන තියෙනවා student ID, STUID ඊට පස්සේ තියෙනවා අපි හිතමු subject ID. හරි. එතකොට මෙතන තියෙනවා marks. හරි. එතකොට මේකෙදි ඔයාලට පේනවා මේ සංයුක්ත ප්‍රාථමික යතුරක් තියෙන්නේ student ID subject ID. හැබැයි මේ marks කියන එක මේ දෙකම මත රඳා පවතිනවා. එතකොට සංයුක්ත ප්‍රාථමික යතුරක් තිබුණා කියලා සෑම විටම ආංශික පරායක්ෂතාවයක් නැහැ. එතකොට පළවෙනි පිළිතුර වැරදි. හැබැයි ආංශික පරායක්ෂතාවයක් තියෙන සංයුක්ත ප්‍රාථමික යතුරක් තියෙන්නම වෙනවා. ඇයි වගුව මේ ප්‍රාථමික යතුරේ කොටසක් මත රඳා පවතින්නේ නැහනේ. කොටස් නැහනේ සාමාන්‍ය ප්‍රාථමික යතුරක. එහෙනම් ආංශික පරායක්ෂතාවයක් තිබෙනම් සංයුක්ත ප්‍රාථමික යතුරක් තියෙන්නම වෙනවා. යම් වගුවක් දෙවන ප්‍රමතකරණයේ වගුවක් දෙවන ප්‍රමතකරණයේ නොපවතී. එහෙම වෙන්න බෑ.
දෙකේ පවතිලා තමයි 3ට එන්නේ. එතකොට ඒක වැරදි. එකේ පැවතිලා තමයි 2ට එන්නේ. එතකොට දෙවන ප්‍රමතකරණයනේ නැතුව තුන්වෙනි ප්‍රමතකරණයකට යන්න බෑ. සංක්‍රාන්තික පරායක්තතා වගුවක සංයුක්ත ප්‍රාථමික යතුරු නිසා ඇති වෙන්නේ නෑ. සංක්‍රාන්තික පරායක්තතා නෙවෙයි. සංයුක්ත ප්‍රාථමික යතුරු නිසා ඇති වෙන්නේ ආංශික පරායක්තතා. සංක්‍රාන්තික පරායක්තතා ඇති වෙන්නේ යතුරු නොවන උපලක්ෂණයක් මත රඳා පවතින තීරු තිබුණොත්. එතකොට ඉහත සියල්ලම අසත්‍ය වේ කියන එක වැරදි. හරි. එතකොට පිළිතුර ලෙස අංක 2 පැහැදිලිව මෙතන ගන්න පුළුවන්කම තියෙන බව ඔයාලට පේනවා. හරි. ඊට පස්සේ අපි 20 වෙනි ප්‍රශ්නෙට යමු. හරි. 20 වෙනි ප්‍රශ්නේ දත්ත තොරතුරු පිළිබඳ සත්‍ය වන්නේ දත්ත තොරතුරු පිළිබඳ සත්‍ය වන්නේ කියලා අහලා තියෙන්නේ. දත්තවල නිර්වද්‍යතාවය තොරතුරු වල නිර්වද්‍යතාවය මත රඳා පවතී. දත්තවල නිර්වද්‍යතාවය තොරතුරු වල නිර්වද්‍යතාවය මත රඳා පවතී වැරදි. ඇයි? තොරතුරු වල නිර්වද්‍යතාවය තමයි දත්තවල නිර්වද්‍යතාවය මත රඳා පවතින්නේ. එතකොට මේක වැරදි වෙනවා. නිවැරදි තොරතුරක් සඳහා විශාල දත්ත ප්‍රමාණයක් අවශ්‍ය වේ. ඒක අනිවාර්ය නෑ. විශාල දත්ත ප්‍රමාණයක් තිබුණත් හොඳයි. නැති වුණත් ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම කතාවක් නෑ. බිග් ඩේටා තියෙන්න ඕනේ නෑ. දත්ත සැකසීමෙන් සෑම විටම නිවැරදි පිළිතුරක් දත්ත සැකසීමෙන් සෑම විටම නිවැරදි තොරතුරක් ලැබේ. එහෙම කියන්න බෑ. සකසද්දි වැරද්දක් වුණොත් වැරදි තොරතුරක් එන්න පුළුවන්. නිවැරදි තොරතුරක් සැකසීමට දත්ත සත්‍යාපනය වැදගත් වේ. ඔව් දත්තවල නිවැරදිභාවය තහවුරු කරගන්න දත්ත සත්‍යාපනය තියෙනවා. එකම දත්තය දෙවරක් ඇතුළත් කිරීම, දත්ත ගබඩා කිරීමට පෙර තිරේ පෙන්වීම, ඒ වගේ ක්‍රමවලින් දත්ත සත්‍යාපනය කරෝතින් නිවැරදි තොරතුරක් අපිට ගන්න පුළුවන්. ඒක නිවැරදි තොරතුරක් ගන්න වැදගත් වෙනවා. නිවැරදි තොරතුරු සඳහා බහුප්‍රභව වලින් දත්ත ලබා ගත යුතුය. එහෙම එකක් නැහැ. බහුප්‍රභව වලින් දත්ත ගන්න පුළුවන් නම් හොඳයි. අනිවාර්යෙන්ම ලබා ගත යුතුයි කියලා කතාවක් නැහැ. එතකොට නිවැරදි පිළිතුර විදියට 20ට අංක 4 පිළිතුර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. 21 ප්‍රතිසම දුරකථන ජාලයක් තුළ දත්ත සම්ප්‍රේෂණය කිරීම සඳහා සංඛ්‍යාංක දත්ත ප්‍රතිසම ආකාරයට සම්ප්‍රේෂණය කරන්නේ. එතකොට සංඛ්‍යාංක දත්ත ප්‍රතිසම ආකාරයට සම්ප්‍රේෂණය කරන්නේ. සංඛ්‍යාංක කියන්නේ ඩිජිටල්. හරි ඩිජිටල් දත්ත ඇනලොග් කරන ඇනලොග් දත්ත ඩිජිටල් කරන උපකරණයක් විදියට අපිට ගන්න පුළුවන් මොඩමය. එතකොට මොඩමය උත්තරේ විදියට අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි. අතත්්‍ය මතකයේ ගබඩා වී ඇති උපදේශක ප්‍රධාන මතකයට ගෙන යන ක්‍රියාවලිය. එතකොට වර්චුවල් මෙමරි එකෙන් තියෙන ඩේටා එකක් ෆිසිකල් මෙමරි එකට ගෙනියනවට අපි කියනවා මැපින් කරනවා කියලා, අනුරූපණය කරනවා කියලා. ඔයාලට මතකයි ඒක මතක කළමනාකරණ ඒකකය මෙමරි මැනේජ්මන්ට් යුනිට් කියන දෘඩාංගයේ සහය ඇතිව තමයි සිද්ධ කරන්නේ. හරි. අපි 23 වෙනි ප්‍රශ්නෙට යමු. සම්ප්‍රේෂණය වන දත්ත සම්ප්‍රේෂණය වන සංඥාවකට අනවශ්‍ය විද්‍යුත් හෝ චුම්බක ශක්තියින් එකතු වීම හඳුන්වන්නේ. එතකොට සම්ප්‍රේෂණය වන සංඥාවකට අනවශ්‍ය විද්‍යුත් හෝ චුම්බක ශක්තියින් එකතු වීම. ඒක තියරේ. මොකද්ද? ഘോഷාව. හරි. එතකොට ටෙල්නෙට් කියන විධානය පුතේ අපි පාවිච්චි කරන්නේ. මොකක් කරන්නද? දුරස්ත පිවිසුමට. රිමෝට් ලොග් වෙන්න. හරි. ජාල පරීක්ෂාව සඳහා යොදා ගන්න පුළුවන් පින්. හරිද? URL එකක් IP ලිපිනයක් බවට පත් කරන්නේ DNS. හරිද? IP ලිපින බලා ගන්න අපිට ගන්න පුළුවන් IP config.
වලාකුළු පරිගණකයේ යොදාගනී කියන එක ඉතින් ගන්න බෑ ටෙල්නෙට් යොදාගන්නේ දුරස්ත පිවිසුමට. හරි නේද? එතකොට 25 වෙනි ප්‍රශ්නේ 25 වෙනි ප්‍රශ්නේ තියෙනවා ප්‍රොක්සි සර්වර් එකක් පිළිබඳ සත්‍ය වන්නේ. එතකොට ප්‍රොක්සි සර්වර් එක URL IP ලිපින බවට පත් කරන්නේ. එහෙම එකක් නැහැනේ. IP ලිපිනයට අදාළ URL එක හොයන්නේ DNS එක. දුරස්ත පිවිසුමට යොදාගන්නේ ටෙල්නෙට් එක. ගතිකව IP ලිපින ලබා දෙන්නේ Dynamic Host Configuration Protocol ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලිය. එතකොට සත්‍ය IP ලිපින සංගවලා නෙට්වර්ක් එකේ IP ලිපිනය දාලා ඉන්ටර්නෙට් එකට යවන්න හැකියාවක් තියෙනවා ප්‍රොක්සියට. එතකොට නිවැරදි පිළිතුර ලෙස අංක 4 අපිට ගන්න පුළුවන්. 26 වෙනි ප්‍රශ්නේ ඒ පිටුවේ අවසානයේට තියෙන ප්‍රශ්නේ 26. හරි එතකොට අපි 26 කළා ඊටු ටික ඊළඟ වීඩියෝ එකෙන් දාමු. හරි. එතකොට DSL කියන්නේ ඉස්සරම තිබ්බ ටෙලිෆෝන් කනෙක්ෂන් මේවා හරහා 5-6K වගේ කුඩා ධාරිතාවයක් සහිත මොඩම් වලින් ඒ කියන්නේ තප්පරයට කිලෝබයිට් 56ක් වගේ කිලෝබිට් 56ක් වගේ කුඩා වේගයකින් ඉන්ටර්නෙට් යන්න හැකියාවක් තිබ්බ කාලේ DSL කියන මොඩම් එක තමයි පාවිච්චි වුණේ. එතකොට මේ DSL මොඩම් එකේ අප්ලෝඩ් වේගය ඩවුන්ලෝඩ් වේගය සමානයි. එතකොට මිනිස්සුන්ට වැඩිපුර ඕනේ අප්ලෝඩ්ද ඩවුන්ලෝඩ්ද? ඩවුන්ලෝඩ්. එතකොට අප්ලෝඩ් කිරීම මිනිස්සුන්ට එච්චරටම ඕනේ නැහැ. ඕන වෙනවා එච්චරටම ඕන නැහැ. එතකොට ඒ නිසා ADSL වල කරේ අප්ලෝඩ් වේගේ වැඩි කරලා අඩු කරලා අප්ලෝඩ් වේගය අඩු කරා ඩවුන්ලෝඩ් වේගේ වැඩි කරා. එතකොට ඔන්න ඔය ක්‍රමයම තමයි බ්‍රෝඩ්බෑන්ඩ් වලිනුත් පාවිච්චි වුණේ. ඕගොල්ලෝ බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරනවා නම් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් යූස් කරනවා නම් නැත්නම් 4G 5G වගේ කනෙක්ෂන් යූස් කරනවා නම් සර්විස් ප්‍රොවයිඩර් ඔයාට ලබා දෙන උඩුගත වේගය අඩුයි. බාගත වේගය වැඩි. ඒ කියන්නේ අප්ලෝඩ් ස්පීඩ් වැඩි, ඩවුන්ලෝඩ් ස්පීඩ් එක අඩුයි. හරි. එතකොට මේකෙදි උඩුගත වේගය බාගත වේගයට සමාන වෙන කනෙක්ෂන් එක මොකද්ද? DSL එක. එතකොට එතන ඒ පමණක් සත්‍ය වේ කියන එක තමයි අපිට 26 වෙනි ප්‍රශ්නේ අංක 1 විදියට තමයි ගන්න වෙන්නේ. එතකොට අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරගමු. හරි. එහෙනම් මේක මෙතනින් අපි නවත්තනවා.